කොටේ සුද්ධ කරලා ගත්ත පීන ගත්තේ. ඔයාගේ පීද ගත්තේ? ඔව්. මේක ඡන්දිය කවුරුත් නෑ. හරි. මම තමයි ඡන්දියා. හරි. මේක ඔයාලට මොන ප්‍රශ්නයක් මා ගාව කියන්න. ලංකාවේ අපිට පාතාලකාරයෝ කුඩු මංකොල්ලකාරයෝ කියන්නේ අමුතු වචන නෙමෙයි. රටේ ප්‍රධාන ප්‍රවෘත්ති බැලුවොත් අනිවාර්යෙන් අහන්න හම්බෙන වචන. පහුගිය දවස්වල තිබුණු දවසේ වෙඩිල්ල දවසේ කෙඳිරිල්ලකට හැරුණාට පස්සේ මේවා අහන්න හම්බෙන එක ටිකක් අඩු වුණා වගේ දැනුණත් උන්න ආයෙම වෙඩිල්ලකුත් පත් වෙලා කියලා අහන්න හම්බුණා. අද කතාව නම් වෙඩි ගැන නෙවෙයි. නාගරික කප්පම්කාරයෙක් ගැනයි. ඉස්සෙල්ලාම අපි මේ වීඩියෝ එක බලලා විස්තරේ කතා කරමු. භාගයක් බලලා නවත්තන්න එපා. මේ සිද්ධියට මුණ දීපු කඩේ මිනිස්සෙක් කියන කතාවත් මේකෙම තියෙනවා. ගාන මෙතනට ආවා. ඔව්. හරි. ආපු ගම මම නැගිටලා මේක ඡන්දිය කවුරුත් නෑ. හරි. මම තමයි ඡන්දියා. හරි. මේක ඔයාලට මොන ප්‍රශ්නයක් මා ගාව කියන්න. එච්චර එයා කියලා ගියා. එන මොකුත් මට කරදරයක් දුන්නේ නෑ. පීය මේ කොටේ තියෙන එක අරගෙන ගියා එහාට. පීය මේ කොටේ තිබිච්ච කොටේ සුද්ධ කරන්න අපේ පීය අරන් ගියා. එච්චරයි මේකුනේ. ඒක හැමදාම ඉඳලා නෝනේ පුතේ. මම හිතුවේ එහෙම ඇති කියලා. අපි ගම කොටේ සුද්ධ කරලා ගත්ත පීන ගත්තේ. ඔයාගේ පීද ගත්තේ? ඔව්. ඔයාලා මේ මුලින්ම දැක්කේ රුවන්වැල්ල කන්නත්තෝට පැත්තේ කඩවල් සෙට් එකකට ඇවිත් චණ්ඩි පාට දාන කප්පංකාරයෙක්. ඔක්කොටම කලින් කියන්න ඕන මේ සිද්ධිය එවෙලෙම දැකපු රුවන්වැල්ලේ පොලිසිය පැමිණිල්ලක්වත් නැතුවම මුව කුදලන් ගිහින් තියෙනවා. ඉස්සර අපිට තිබුණේ පොලිසිය ඉස්සරහා මිනිස්සෙක්ට කොරලා ගියත් පැමිණිල්ලක් නැහැ කියලා අහක බලන් ඉන්න පොලිසියක් වුණත් දැන් ඒ වගේ නැතුව හොඳට මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන හිතන පොලිසියක් තියෙන එක ගැනත් අපි සතුටු වෙන්න ඕන. ඒ කොහොම වුණත් මේ සක්කිලිය එතනින් අහිංසක බල්ලෙක්ට කොටනවා ඔයාලට පේන්නේ නැති. ඒක දැක්කම නම් මේ කාලකන්‍යව එල්ලලා මරන්න හිතෙනවා. ඒ වුණාට ඔයාලා කනගාටු වෙන්න එපා. ඒ බල්ලට පොඩි තුවාලයක් විතරයි වෙලා තියෙන්නේ. එතන මිනිස්සු එකට බෙහෙත් දාලා සත්ත්ව හිංසනය යටතේ නඩුවකුත් දාලා කියලායි මේ වෙනකොට ආරංචිය. මූ මේකේ මේ වනවන ඉන්න පිහියත් මූ ගෙදරින් ගෙනාව එකක් නෙවෙයි. එතන තියෙන මස් කඩේ තිබුණු පිහිය. ඒකත් තරම් ඒ කඩේ වයසක මිනිස්සුන්ටත් ලොකු ටෝක් ඉෂුව කරලා තමයි එළිය හිටිය බල්ලටත් කොටාගෙන අල්ලපු කඩේට ගිහින් තියෙන්නේ. මේ වගේ චණ්ඩි තාමත් ලංකාවේ එක එක පැතිවල ඉන්නවා. අතපය හතර පාවිච්චි කරලා රස්සාවක් කරලා කාටවත් කරදරයක් නොවි ජීවත් වෙනව වෙනුවට මේ වගේ කාලකන්ණි කුඩුකාරයෝ පුරුදු වෙලා තියෙන අහිංසක මිනිස්සෙක් අමාරුවෙන් හම්බ කරගන්න එක මංකොල්ල කන්න. නීතියක් දැන් හරියට ක්‍රියාත්මක වෙනවා වගේ පේන්න තියෙන එකේ මේ වගේ ආතක් පාතක් නැති උන් එක්ක රණ්ඩුවට යනවට වඩා කරන්න තියෙන හොඳම දේ තමයි මේ වගේ වීඩියෝ කරන් පොලිසියට අල්ලලා දෙන එක. පොලිසියක් දැනගන්න ඕන ආයේ මේ වගේ උන්ට රඟපාන්න chance නොදී හරියට විමර්ශනය කරලා මේ වගේ උන් අවුරුදු 15කට 20කට ඇතුළට දාන්න. මේක දැක්කම ඔයාට මොකද හිතුනේ? ඔයාට හිතුන දේත් පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ හාලිය YouTube නාලිකාව subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.